එහෙනම් අද ඔයාලට ෆුඩ් කොස්ටින් ගැන අදට කියන්නවා. ඒ විදිහට තමයි ෆුඩ් කොස්ටින් කරන්න. මොකද ෆුඩ් කොස්ටින් මට ෆුඩ් කොස්ටින් ඔක්කොම ටික වීඩියෝස් වල දාලා. ඔක්කොම වීඩියෝස් එක බලන එක නෙමෙයි එතන වටිනාකම දෙන පුතා. ඔයාලට බොලා ඉගෙන ගන්න දේවල් මම අසලීපුරත් පස්සේ අනිවාර්යයෙන්ම ඇවිල්ලා අපිට කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි අර මම ඔයාලට ආදරෙට කියන මුතුම ෆුඩ් කොස්ටින් දැන් මම ඉගෙනුවා. ෆුඩ් කොස්ට් එකක් කොහමද දාන්නේ? cost presentation එක බෙදීම නෑ වැඩි කිරීම සේල් එක ඊට පස්සේ බෙදනවා 100. very good. selling price එක cost එක බෙදනවා cost presentation එකෙන් වැඩි කරනවා 100. හරිද? wastage එකේ සූත්‍රය කිව්වා මතකයිද? wastage සූත්‍රය අද අවුද නැත්ද කතා කරලා බලන්න මේ පිට්ටු බංගු වගේ මොනනේ නිකම් නිකම් තුස්සන් දුවත විත් මිනිස්සු වගේ තේරෙනවද? නාම නෙමේ අමරිස මොදන මොකද RCF කිව්වේ? රෙසිපි මොකද? කන්වර්ටින් ෆැක්ටර් එක very good. හරිද? මේ ඔක්කොම බලාගන්න පුතා හොද yield එකේ සූත්‍රය මොකද්ද? servable weight ඒ කියන්නේ edible quantity බෙදනවා original weight එකෙන් එක වැඩි කරනවා 100න් original weight එක කියන්නේ මොකද APQ as per quantity short and sweet ලොකුවට මේ දඟලන්න එපා simple ගානින් තොප්පිය දාගනින් නැත්තම් මුන් කෑ ගාලා දාගනින් තොප්පිය දාන්න එපා නෑ ඔක දාන්න එපා කියන එක නෙමෙයි පුතේ නන්නත්තරේ මට බනින්න ඕන